Hello friends, welcome back to another gameplay video. So මේක අද play කරන්න යන්නේ GTA San Andreas කියන game එක. ඉතින් මේක mobile versus එක තමයි මම play කරන්න යන්නේ. ඕකේ මචං මං ආයේ මුලින් ඉඳන් තමයි ගහන්න යන්නේ ගැම්මටම. ඉතින් මම වලට පොරොන්දු වුණානේ ගේනවා කියලා. ඒකයි මම mobile versus එක ගෙනාවේ. versus නෙවෙයි sorry versus එකේ. versus එකේ ගෙනාවේ. ඉතින් මචං මං ඔයාලට දාලා ඇති ඔයාලට GTA Vice City mobile version එකේ ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න මම part 2 දානවා ඒකේ episode 2 උඩට සෙමෝගේ සීන් එකක් කියවනේ මචං CJ කාර්යය යනවා ඇවිල්ලා හැබැයි සුපිරි ඇවිල්ලා කෑ ඉතින් පන්න මුද අපි ඉතින් පන්නු අපි අම්මට උඩ පෑන්නුවකෝ කීයක්වත් හම්බුන්නේ නැහැ 350යි තියෙන ඩොලර් මේක මදි වෙයි මං හිතන විදියට අම්මට උඩ මොකද්ද මම කියේ පස්සේ බලමු මොකක්ද කිය අම්මට සීපහුණා වැඩේ අම්මට සී මේ දම්පාට කාරය නම් මට පේන්න බැරි මොකද්ද සීජේ කාර්ය කියන්නේ ඒ පාර හරියටම මුගේ අම්ම නැති වෙලාද කොහෙද MC නැතව පේන්නේ බලමු ස්ටෝරි මොකද්ද කියලා බිග් ස්මෝක් අපි ඕක වැඩන්නේ බව් අපි ගේම් එක ගමුකෝ වෙන්නේ බිග් ස්මෝක් කාර්ය මම හිතා අතන ස්වීට් වෙනවා එතකොට රයිඩර් වෙනවා ආයෙත් ස්වීට් අනේ කැන්ඩල් එන්නේ අනේ බෑ අපේ මේ කවුද රයිඩර් කාරය එන්නේ රයිඩර් කාර්ය ඉන්න බිග් ස්මෝක් ඒ තමයි බජාර් එකේ ඉතින් දැන් මට හුඩු යකෝ චූටි බයිසිකල් වල යන්න පුළුවන් දෙයක් කොහොම බලු වැඩේ ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ලයික් පරක් දාලා ගැම්මට බාන සෙට් වෙන්න රයිඩර් කාර්යය මම ඉතින් පරක් වුණා පොරට බයිසිකල් ලගින් මුගේ පස්සේ එන්නේ ගන්නේ ස්වීට් එක පස්සේ අම්මට සී ඌඩි ඒක අම්මට සීරි මුන් ගහනවා යකෝ මුලක් මම හිතා තුවක්කුවක් තියන කෙලිනවා යමන් යකෝ ඉක්මනට සීජියා පැදපන් පදිනවා පැදිල්ලක් හැබැයි සුපිරි පැදිල්ල ඔතනින් දකුණට දාන්න ඕනේ අනේ වමට නේද මෙතනින් දකුණට දාන්න ඕනේ මම යන්න මම දන්නවා මේ කියන්නේ මේ පැත්තට යන්නේ නෑ එතනින් නවතිමු අපි මෙතන නවතින්න තමයි ඕනේ සුයිගේ පස්සේ මම හිතා මුන් මල් ලූ වදිනවා මචං අපිට යන්නදී මුන් මදපක් කියනවා අපිට රයිඩර්ගේ පස්සෙන් යන්න තියෙන යම්මට බිග් ස්මෝක් උත් වෙනවා අර ඉන්නේ රයිඩර්ගේ පස්සේ මම යනවා උන්ට වේගෙන් පට්ට වේගෙන් මම දන්න කොහෙටද යන්න ඕනි කියලා මම මේ ගහලා තියෙනවා හරිනේ ඉතින් වැටුණානේ ඉතින් බෑනි කරන්න මුන් සෙට් එක පාස් කරන්න බෑ කම්පියුටර් එක ගහද්දි මම දන්නේ මේ මොකද කී සෙට් එක දන්නේ නැහැ මචං කී ඒ කියන්නේ ඔය මෙන්න මෙහෙම හයියෙන් යන එක මචං ඒ කී එක දන්නේ නැහැ මම මේ වැත්තට හැරෙන්නේ මෙන්න මෙහෙම යන එක ඔය තියෙන මෙන්න මෙහෙම යන එක මම දන්නේ නැහැ මචං මං ගියා මේ පැත්තේ දැන්ට තමයි යන්නදී දැම්මඩ පැනපම් බම් පැනපම් මු වීලුත් ගහනවා රයිඩර් කාර්යය මේ සිටියට වදිනේ අපේ ගෙදරට වචා යන්න තියෙන්නේ අපි සෙට් එකේ තියෙන ගෙදරට තමයි යන්න තියෙන්නේ ඕ පොලිස් මාමා ගැම්මට පොලිස් මාමා යන්න මම හිතා මෙතනදී ටේක් දන්නේ අරු සෙට් එක ස්වීට් එක මොකද දන්නේ රයිඩර් කාර්යය එන්නේ නැද්ද අම්මට සී වෙන්න ආවයා කොහොමද රයිඩර් එනවා අපි යන් සීජේ අපි යන් සීජේ අපි එක වෙමු පළවෙනි ස්ථානය ලබා ගමු මම කම්පියුටර් එක හදි මු අනන්තවත් අපිට
තුන්වෙනි ස්ථානේ මට ලැබෙන්නේ කියන්න බෑ බං. අරු වැඩි තියෙනවා ඒස්සේ. මොබයිල් OS එකේ පට්ට ලේසිම. පොඩ අකුරු පැටලෙනවා. ඕන්නගේ ප්‍රශ්න. ඒස ඌ ගණනම් පොඩ්ඩක් සමාව වෙන්න. මොකද කිව්වොත් එකේ මැෂින් එකක් දාගෙන සකබොන් කරන්න යනවා මාව. අන්න ඒක අපි උඩට සැලෙන්නේ නැහැ නේ ඔන්න ඉමුවච. සීකාරය ඇවිල්ලා බං. අයියෝ මේ ඉවරෙන්නේ නැද්ද බං. විශාල කරදරයක් කරනවා. මට අරු ඊල් ගන්නවද? අයියෝ මචං විශාල කරදරයක් කරනවා මේක. මම ෆානනනස ඉතින් මම ඊළඟට GTA ලයිබ්‍රරි සිටි ගේන්න ගැම්මට ලයිබ්‍රරි සිටි ඉතින් CJ ගේ හවුස් එක මචං මිෂන් පාස් අපිට දැන් ගේට් උඩ යන්න තියෙන්නේ බලමු ගේට් උඩ ගිහිල්ලා කොහමද ගියේ ගැමි වැඩක් කරන්න තියෙනවද කියලා අපිට සේව් ගන්න පුළුවන් පස්සේ සේව් කරනවා එක්කෝ දැන් සේව් කරලා යන්කෝ ෆැට් කියන්නේ මහත වැඩි ඕන එකයි ප්‍රාස් ඔක ඉතින් පොඩි එකක් ගන්න ඕනේ බං අන්න ඒක මෙන්න ඊය කැමරා මචං ඉතින් කැමරාව වරෙන් ආය රූ ගන්න සෝරි මචං ඉන්නේ කර්මාව මම තුවක්කු ගන්න යන්න තුවක්කු මන් දන්න කොහෙද තියෙන්නේ කියලා සමහර තැන් ගොඩක් ඒ කියන්නේ මේ ලොස් සැන්තෝස් නගරේ තියෙන්නේ ගොඩක් ඒවා මචං ඒ කියන්නේ නෑ ලොස් සැන්තෝස් නගරේ මේ මෙතන කාර් එකක් තියව නැද්ද බං අයියෝ කෝල් මයි බං සාර කරදරයක් වෙනවා තියපන් ඕක එද්ද ඉතින් අපි ගිහින් අරන් යමු තුවක්කු සෙට් එක අම්මට පොලිස් කාර්ය ළඟ ඉඳලා තියෙනවා සෝරි මචං අම්මට පොලිස් කාර්යනේ මැරුණේ පොලිස් කාර්ය ළඟ තියෙනවානේ තුවක්කුව හරි තියෙන්නේ මෙන්න මේක ගන්න හරි චූටි දුවක්කුවක් හම්බුණා ඔය ඇති මචං අපි මිෂන් එකක් ගහමුද මොකද කිව්ව මචං දැන් අපි මිෂන් ගහලා මිෂන් පාස් කරගන්න එපා අන්න ඒක හරි අපි යමු මචං ගැම්මට මේ රෙද්දේ පොඩ්ඩක් යන්න මචං මට මේ රේඩියෝ එක අයින් කරගන්න රේඩියෝ සෙට මෙතනට දාමු රේඩියෝ මෙතනට දාමු රේඩියෝ ඔෆ් කරලා තියෙනවා නැත්නම් උඹලා කට මට මගේ කටහඬ උඹලට එන්නේ ඒකයි අන්න ඒකයි සයිඩ් එකේ මොකක් හරි සීන් එකක් බා ඕක තියෙන්නේ අපිට කෑම කඩේකට යන්න මචං මම දන්නවා ඕක මම ඕක ගහලා තියෙන හින්දා මෙතනිය මෙතනිය යන්න බෑ අයින් බල්ලෝ මුන් යට කරගෙන යනවා නෝනාක ඇයි බා රෙද්ද අම්මට උඩු තවඩිගේ ශකබොන් නේ යනවය කොහේද අඩෝ පියාඹුවය කොයිද නා ගැමි පියාඹිල්ල පියාඹිලි අපි මේ කොණ්ඩේ කපා ගන්නවා මචං සුපිරි කොණ්ඩයක් කපා ගමු මෙතනින් කොණ්ඩේ කපන්න පුළුවන් හරි යම් මචං කොණ්ඩයක් කපන්නේ ගැමි කොණ්ඩයක් කපන්නේ අපිට ඉඳ ගන්නලු මොකද්ද කපන්නේ ඩොලර් 350ට හරියන්න අපි අම්මචං මෙන්න මේක 350යි හරියට ඕක නෑ මචං අපි කපගමු දැන් ඩොලර් 0.2 ඉන්න අපි ඕක ඩොලර් ගණන් ගහමු ඉතින් මචං මන් දන්නේ හරියට මේ කොහොමද පාස්වර්ඩ් ගහන්නේ කියලා මේකේ මම බලන්න ඒකත් YouTube එකේ ගැම්මට ඉතින් සබ්ස්ක්‍රයිබ් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ඉතින් සෙට් වෙන්න මොකද ඊගොත් ඉතින් මට සබස්ක්‍රයිබර්ස් 2000ට තියෙන්නේ තව 900ක් වගේ තියන ඉතින් 900ක් ඕනිම නෑ මේ වීඩියෝ එකට මට 10ක්වත් ඇවිල්ලා තිබ්බ පට්ට සතුටුයි
ඉතින් මම මගේ තාම තියෙන්නේ පොඩි channel එකක් අන්න ඒකයි. මෙන්න මූ මචං හරිද? මෙන්න මෙතන තමයි මචං තියෙන්නේ ගැමි සුපිරි කෝ බං. මෙන්න මෙතන මචං අපිට තුවක්කුවක් ගත්තා. මෙන්න මෙතනින් මේ විෂන් එකේ. හරිද? ගැම්මට ගත්තයි. ඒක නැවතුණානේ ගේම් එක පොඩ්ඩක්. ස්ටොප් වුණානේ. යකෝ දැන්වත් කතාව ඉවරද? විශාල කරදරයක් වෙනවනේ මේක. හරි මචං අපි ගෙම්මට යන් අපි. හරි. දැන් අපි ළඟ සල්ලි නෑ බං. ඕන්න ඔක ප්‍රශ්නේ. මොදේ කඩේ හොරගම් කරනවද? ඒකත් තාම වෙන්නේ නෑ. අර මැෂින් එක දාගෙන විශාල කරදරයක් වෙනවා මචං. මොද එන්න ඕනේ මචං. ඔයයි. වරේ අම්මට උඩු තිබ්බයකෝ අඩෝ මම විෂන් ෆේල් මචං. දුක තමා. ඉතින් අපි පස්සේ වෙලාවක මේක ගහමු මචං. ඉතින් අදට වැඩේ ඉවරයි. එහෙනම් කොල්ලෝ ඉතින් අපි වෙනත් දවසක හම්බෙමු. දවසක නෙමෙයි මචං දවසක. ඉතින් මචං ආයේ පස්සේ හම්බෙමු ඉතින් ගැම්මටම. අපි මචං කඩි භීෂණයක් එක්ක මේ කතාව ආරම්භේ නෙමෙයි මචං. මං ඉතින් ඊළඟ වීඩියෝ එකේ ගෙනකො සුපිරියටම ගේන්න භීෂණයත් එක්ක. ඉතින් අන්තිම භීෂණයක් තමයි පේන්නේ. වරෙන් කවුද එන්නේ තොපි කනවකෝ. ඉතින් මේක පොඩි භීෂණයක් මචං. අරුමට වෙඩි තිබ්බා. අන්න ඒකයි උනේ. මම වෙඩි කෑවා මචං. ගැමි වෙඩි කැවිල්ලක් කෑවේ. මට ඩොලර් 60කුත් හම්බුණා. වරෙන් පයින් ගහ ගන්නවා වරේ යකෝ. වරෙන් පයින් ගහ ගන්නවා. නංගි ළඟ නම් සල්ලි තියෙනවා වගේ නේ. ඔය තියෙන සල්ලි. ඉතින් මචං ඩොලර් 100කට වඩා හම්බුණා 112. එහෙනම් කොල්ලෝ අද වැඩේ ඉවරයි. එහෙනම් අපි වෙනත් දවසක හම්බෙමු. ටටා බයි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.